ලෝකේ ඉන්න ලොකු ව්‍යවසායකයෝ ආයෝජකයෝ බහුතරයක් දෙනා මෙටාෆිසිකල් රිලිජන්ස් පිළිගන්නේ නැහැ. රිලිජියස් අයිඩියාස් පිළිගන්නේ නැහැ. මේක අපි ගොඩ කාලයකට කලින් කතා කරන්න ඉදපු මාතෘකාවක්. මෙටාෆිසිකල් කියන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයෙන් එහෙම මේවා කරන්න බැරි දේවල් පිළිගන්නේ නැහැ. එතකොට ඔයාට තියෙන්න පුළුවන් යම්කිසි ඉන්ටලෙක්චුවල් කියවරසිට එකක්. ඇයි එහෙමනම් ගොඩක් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා ඇයි මේවා ලොජිකල් නැත්තම්. දැන් ඔයා ඒතෙයිස් කෙනෙක් නම් ඔයා නිරාගමිකයෙක් නම් ඔයාට හිතෙන්න පුළුවන් ඇයි සමහර මිනිස්සු ඇයි රිලිජන්ස් වලට මේ තරම් පිළිගන්නේ මෙටාෆිසිකල් රිලිජන්ස් පිළිගන්නේ. රිලිජන් කියන දේවල් ගොඩක් වෙලාවට හැම එකකම මෙටාෆිසිකල් කෑල්ලක් තියෙන කියන විද්‍යාවෙන් එහාගේ විද්‍යාවට කියන්න බැරි කොටසක් ඒගොල්ලෝ කියනවා. ඒතර ඒ වගේ දේවල් සමහර මොළවලින් පිළිගන්න ලෑස්ති නෑ. සමහර මොළවලින් ඒවා පිළිගන්න ලෑස්ති. මෙන්න මේකට හේතුව මම හිතනවා මෙච්චර කාලයකට ඔයාලා වැඩිපුර එඩියුකේෂන් සිස්ටම් එකේ කවර් වෙන එකක් නෑ. මේවා ගැන එඩියුකේෂන් සිස්ටම් එකත් බ්ලයින්ඩ්. ඒක නිසා මම තීරණය කරා නියුරෝ බයොලොජිකල් නියුරෝ කොග්නිටිව් ඇන්ගල් එකකින් මේ දේවල් ටික ඩිස්කස් කරන්න. මිනිස්සෙක් මෙටාෆිසිකල් දේවල් ඒ කියන්නේ රිලිජන් එකේ තියෙන සමහර කන්සෙප්ට්ස් වෙන්න පුළුවන්. ආත්මය කියන කන්සෙප්ට් එක, ගෝඩ් කියන කන්සෙප්ට් එක වෙන්න පුළුවන්. මම ස්පෙસિෆික් රිලිජන් එකක නමක් කියන්නේ. විවිධාකාර ඇදහිම් විශ්වාස, විවිධාකාර අදෘශ්‍යමාන බලවේග, භූතයෝ, යක්කු වගේ දේවල් බිලිව් කරන්න බ්‍රේන් එකේ තියෙන යම්කිසි ඩිෆෝමිටිස් හේතු වෙනවා කියන එක ඒ කියන්නේ විද්‍යාඥයෝ කියලා තියෙනවා. මම එන්නේ ඩිෆෝමිටිස් ගැන තමයි මේ කතා කරන්න විශ්වාස කරන්නේ. ඒ කියන්නේ විද්‍යාවෙන් ප්‍රූව් වෙලා නැති දේවල් හැබැයි බ්‍රේන් ඩිෆෝමිටි එකක් නිසා එන දේවල්. හරිද? පළවෙනි දේ තමයි ටෙම්පරල් ලෝබ් හයිපර් ඇක්ටිවිටි කියන එක. එපිලෙප්සි කියලා කියන. එතකොට මෙතන ටෙම්පරල් ලෝබ් එක හයිපර් ඇක්ටිව් වුණාම හරි මේක නිතරම ලීඩ් වෙනවා ඔඩිටොරි විෂුවල් හොලුසිනේෂන්ස් වලට. ඒ කියන්නේ වාට එක විකාර රූපී දේවල් පේන්න පුළුවන්. ඒතර මේක ඇවිල්ලා බ්‍රේන් එකේ තියෙන ඩිෆෝමිටි එකක්. එහෙම නැතුව ඔයාට ඇත්තටම ඔයාට සමහරට පඳුරක් හෙල්ලුවාම ඔයාට පේනවා භූතයෙක් පැන්නා වගේ. හොලුසිනේෂන්ස් පේනවා. ඉතින් මේවා සමහර කට්ටිය ඩීප්ලි මීනින්ග්ෆුල් විදියට ගන්නවා. හැබැයි මේවා ඇත්තටම ඔයාගේ මොකක් හරි ඔයා ඉගෙන ගත්ත ආගමක් එක්ක කනෙක්ට් කරලා ඒකේ මීනින් එකක් ඔයා හදා ගන්න. හැබැයි ඇත්තටම මේ වගේ දේවල් බ්‍රේන් ඩිෆෝමිටි එකක් නිසා ඔයාට පේන දේවල් ඒකට කියනවා ටෙම්පරල් ලෝබ් ටෙම්පරල් ලෝබ් හයිපර් ඇක්ටිවිටි එහෙම නැත්නම් එපිලෙප්සි කියලා. ඊළඟට තියෙනවා ඕවර් රියැක්ටිව් ඒජන්සි ඩිටෙක්ෂන්. එතකොට මෙතන තියෙන්නේ ඇමිග්ඩලා සුපීරියර් ටෙම්පරල් සල්කස් කියන එකෙන් මීඩියල් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක. හරි. එතන මෙතනදී සිද්ධ වෙන්නේ සිස්ටම් එක ඕවර් ඩිටෙක්ට් කරනවා intention or sentinels because it was දැන් මෙතනදී කෙනෙක්ට හිතන්නකො පඳුරක් හුළඟට හෙල්ලෙනවා. හැබැයි ඒ පඳුර ASCII එන මොන්ස්ටර් කෙනෙක් ඉඳලා ඒක හින්දා තමයි පඳුර හෙල්ලෙනවා කියන එක හිතන එක වඩාත් සේෆ්ටි නේ. හුළඟට හෙල්ලුණාට වඩා ඒතර ඒක ඉවොලූෂනරි මෙකැනිසම් එකක්. එතකොට එතනත් වෙලා තියෙන්නේ ඕවර් රියැක්ටිව් විදිහට බ්‍රේන් එක ඇත්ත. ඒ කියන්නේ පඳුර ඇත්තටම හෙල්ලෙන්නේ හුළඟ හින්දා. හැබැයි එයා හිතනවා මොන්ස්ටර් කෙනෙක් මේක ASCII හැංගිලා ඉන්න හින්දා තමයි පඳුර හෙල්ලෙන්නේ කියලා. එතකොට ඕවර් රියැක්ටිව් ඒජන්සි ඩිටෙක්ෂන් එක හින්දාත් මේ විදිහට මේ වෙනවා. එතකොට ඒතෙයිසම් නිතරම සප්‍රෙස් කරනවා මේ ඉන්ස්ටින්ක්ට් එක which is hardwired in some people more than others. හරි. එතකොට ඒකත් එක්තරා ආකාරයක brain deformity එකක් විදිහට තමයි අපිට අඳුන ගන්න වෙන්නේ. ඔයාලට logical rational truth එක දකින්න බැරි. ඊළඟට මේවා ඉන්වෙස්ටර්ස් වලට බලපානවා. ඒ කියන්නේ ඉන්වෙස්ටර්ස් වලට එන්ටර්ප්‍රෙනර්ස් වලට මොකද ලෝකයේ ඒගොල්ලෝ සත්‍ය දකින්න උත්සාහ කරන කට්ටියනේ. එතකොට එතනදී සමහරලාට ඉන්වෙස්ටර්ස් වල එන්ටර්ප්‍රෙනර්ස් වලට ලොකුවට බලපාන්නේ නැහැ. මොකද ඒ කියන්නේ එන්ටර්ප්‍රෙනර්ස් වලට විශේෂයෙන් ඒගොල්ලෝ දේවල් කරන කට්ටියනේ ඩුවර්ස්ලානේ. හරි. හැබැයි ඉන්වෙස්ටර්ස් වලට ටික අර තින්කින් එක කියන එක ස්ට්‍රැටජික් තින්කින් තියෙන්න ඕන කට්ටියට මේක ගොඩක් බලපානවා. ඊළඟට reduce prefrontal cortex function. හරි. මෙතන ඇත්තටම logical reasoning doubt and මේ වගේ දේවල් process වෙන්නේ. ඉතින් මෙතනදී people are more likely to accept dogma and not scrutinize metaphysical claims. This makes religious belief more likely, atheism less accessible. මෙතන
මෙතන තියෙන ගැටලුව තමයි ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් ෆන්ක්ෂන් එක අඩු වුනහම ලොජිකල් රීසනින් කියන එක අඩු වෙනවා. ඒතර අන්නේ හේතුව නිසා අන්නේ බ්‍රේන් ඩිෆෝමිටි එකත් බලපානවා. ඊළඟ ඩිෆෝල්ට් මෝඩ් නෙට්වර්ක් DMN කියන එක. මෙන්න මේක ඇක්ටිවේට් වෙනවා අපි ෆෝකස් කරන්නේ නැති වුනහම, ඒ කියන්නේ අපි ෆෝකස් කරන ඩේ ඩ්‍රීමින් කරනකොට, එතකොට ඉමැජිනේෂන් කරනකොට මේ වගේ දේවල් වලදී මෙටාෆිසිකල් අපිට කනෙක්ටිවිටි එකක් අපිට දැනෙන්න පුළුවන්. people with strong DMN default mode network එකක් තියෙනකොට more feelings of connectedness, purpose and more open to metaphysical system. අර metaphysical system වලට open කියලා හිතනවා. ඉතින් මේක ඒතෙහිසම් වලදී observable reality ගන්න individual existence එක. එතකොට ඒකට මේක resonate වෙන්නේ නැහැ. හැබැයි මේකෙදි මේක brain deformity එකක් කියන්නේ මේ default mode network කියන එක active වෙනවා මොනවද? psychedelics users. psychedelics කියන්නේ මොනවද? සයිකඩෙලික්ස් කියන්නේ ඔයගොල්ලෝ කියන්නේ ඔය LSD ස්ටැම්ප් කියලා කියනවා. එතනින් ගියාම මේ මොනවාද එක එක ඩ්‍රග්ස් ಜಾති තියෙනවා මේක ඇක්ටිව් කරන්න. තව තියෙනවා එක්ස්ටසි කියලා පිල්ස් තියෙනවා. ඒතර මේවා ගැහුවාමත් ඒ කියන්නේ DMN සප්‍රෙෂන් එකක් වෙනවා. එතකොට මේක නැවතත් මේ ස්පිරිචුවල් එක්ස්පීරියන්ස් ටික එනවා. ඒ කියන්නේ මේකත් තියෙන්නේ පැහැදිලි බ්‍රේන් ඩිෆෝමිටි එකක්. මතක තියාගන්න. ඊළඟ දේ තමයි ඇමිග්ඩලා ඉමෝෂනල් හයිපර්සෙන්සිටිවිටි. ඒතර ඉමෝෂනල් හයිපර්සෙන්සිටිවිටි තියෙන කට්ටියට එතකොට මේ සිස්ටම් එකෙන් තමයි ෆියර් එක ප්‍රොසෙස් කරන්නේ. ඉමෝෂනල් සේලියන්ස් people with hypersensitive limbic system are more active, death mystery or unknown. Religion offers comforting structural answers to existential anxiety. ඒ කියන්නේ දැන් මේ ජීවිතය කියන එකේ මොකද්ද මීනින් එක කියන එකට මේකට එන භයානක උත්තර ටිකක් නේ ඒතෙයිසම් එක ඇතුලේ තියෙන්නේ වාට. නිරාගමිකත්වය ඇතුලේ උත්තර නැහැ. මැරෙනවා මේ වෙනවා හරි භයානකයි ජීවිතේ කොම්ෆෝටබල් ආන්සර්ස් නැහැ. ඒතකොට මේ බියගුලුකම වැඩි වුණාම එතකොට ඒ කියන ආන්සර්ස් වලට කොම්ෆෝටබල් උත්තර හොයනවා. මෙන්න මේ කොම්ෆෝටබල් උත්තර ඒතෙයිසම් වල හම්බෙන්නේ නැති නිසා ගොඩක් බියගුලුකම වැඩි වුණාමත් මේ පැත්තට ඒකත් යම්කිසි අපි විශ්වාස කරන විදිහට විද්‍යාඥයෝ බ්‍රේන් ඩිෆෝමිටි එකක්. එතකොට ඒතෙයිසම් මේ feel emotional intolerable to someone with hate and fear responses. එතකොට හරි මෙන්න මේ දේවල් ටික හරි when you combine these factors you can imagine a brain that has දැන් සමහර IQ එක ගොඩක් වැඩි කට්ටියත් මේ වගේ බිලිෆ්ස් තියෙනවා. IQ එක කියන දේ නිකන් දැන් සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි මේ PhD එකක් තියෙන මිනිහා ඇයි මේ වගේ මෝඩ දේවල් බිලිව් කරන්න කියලා යක්කු භූතයෝ බිලිව් කරන්න කියලා ඔයාලට හිතෙන්න පුළුවන් මේ මෙච්චර මේ මැතමැටික්ස් ප්‍රොෆෙසර් කෙනෙක් ඇයි කියලා. ඒ බ්‍රේන් එකේ තියෙන යම්කිසි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. එයාලට තියෙනවා intense spiritual like experience temporal lobe එකේ ප්‍රශ්න හින්දා. sees purpose or intention everywhere. agency detection එකේ overreaction හින්දා. doesn't critically analyze those feelings prefrontal cortex එකේ හින්දා. හැබැයි මෙයා mathematics වල සමහරට වෙන දේවල් වල emotional intelligence මාර වැඩක් වෙන්න පුළුවන්. හැබැයි මෙයාගේ brain එකේ මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. ඒ ප්‍රශ්න ටික අතන විභාග ලියන්න බාධාවක් කියලා නැහැ. emotional intelligence කළා ලෝකෙ මුදුනට යන්න බාධාවක් කියලා නැහැ. හැබැයි මෙතනදී යම්කිසි ගැටලුවක්. එතකොට critically analyze කරන්නේ නැහැ feelings. ඒතර prefrontal cortex එක issues. feel deeply connected to something. universe එකට connected කියලා හිතනවා. DMN ඒ කියන්නේ default mode network එකේ issue එකක්. emotionally overwhelmed by uncertainty or amygdala එකේ ඒ කියන්නේ යම්කිසි overreactive positions. එතකොට බිය කියන එක වැඩි. එතකොට ඒවට overreact කරනවා comfortable answer. එතකොට මෙන්න මේ පහ එකතු වුනහම කවදාකවත් ඒතේස් කෙනෙක් හැදෙන්නේ නැහැ. යාගේ පොඩ්ඩක් අර මොනවා හරි දෙයක් logically ඒ කියන්නේ අර අපි කියමු පොතක පෑනක් හදලා ගානක් හදා ගන්න පුළුවන් වුණාට විභාගයක් ලියා ගන්න පුළුවන් වුණාට එතනින් අන්න එන්නේ එතනින් දැන් මෙන්න මේ දේවල් පහ කනෙක්ට් වුනහම ඔයාලට තේරෙනවා ඇති ස්කූල් සිස්ටම් එක ඇතුලේ මේ බ්‍රේන් ඩිෆෝමිටිස් තියෙන කට්ටියව ඉස්සරහට අරගෙන යනවා. හැබැයි ඔයා රියල් වර්ල්ඩ් එකට ආවහම ඒක වෙන්න තියෙන chance එක සමහරලාට අඩු වෙන්නත් පුළුවන්. ව්‍යාපාරිකයෝ ඉන්නවා අපි දන්නවා ඔය දේවල් බිලිව් කරන ව්‍යාපාරිකයෝ ඉන්නවා. හැබැයි ඔයා ලොකු බිග් ලෙවල් එකකට ගියාම දන්නවද ඉලෝන් මස් වගේ කෙනෙක් බිල් ගේට්ස් වගේ කෙනෙක් වොරන් බෆට් වගේ කෙනෙක් මාක් සකර්බර්ග් වගේ මේ සියලුම දෙනා ඒතෙස්ලා. හරි ඒකට හේතුව යම්කිසි මැසිව් ස්කේල් එකකට යනකොට හරි මැසිව් ස්කේල් එකකට යනකොට මේ ඩිෆෝමිටිස් තියාගෙන ඉස්සරහට යන්න බෑ. සැබැයි එක්සෑම් එකක් ලියලා ඒක පාස් වෙච්ච කෙනෙක්ට මේ ඩිෆෝමිටි ටික තිබ්බත් ඒ පැත්තෙන් එයාට යන්න පුළුවන්. හරි දැන් මේ ගොඩක් කට්ටියට තේරෙන්නේ නැහැ කියලා කියපු නිසා තමයි මම මේක දැන් මේ කෙනෙක් මයින් අහලා තිබ්බස මෙහෙමයි
මම මෙහෙම කෙනෙක්. නමුත් මම දැකලා තියෙනවා මාර විදිහට ඉගෙන ගත්ත මිනිස්සු මේවා බිලීව් කරනවා. ඇයි මේකට හේතුව කියලා ඔන්න මම උත්තර දුන්නා. වීඩියෝ එක බෝරින් වෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට මේකෙන් අයිඩියා එකක් අරගෙන මීට වඩා හොඳ ලස්සන වීඩියෝ එකක් හදලා සමාජයට දෙන්න පුළුවන්. මම දෙන්නේ අයිඩියා එකක් විතරයි. ඉතින් ඒක මට ලස්සනට දෙන්න ඕනේ නැහැ. කෙනෙක්ට හොයනවා නම් මේව හොයාගන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට මේක බලලා මුළු සමාජයට මේ අදහස දෙන්නත් පුළුවන්. එහෙමනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.